Okay. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සන්නාමය තමයි චමරි අතපත්තු. කාන්තා ක්‍රිකට් ලොව පිටුපසින්ම සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ වසර 17ක් පුරා සිමින් ඉදිරියට ගෙන ඒමේ කුසලතා දායකත්වයේ සපයනු ලබන්නේ නායක චමරි අතපත්තු විසිනුයි. ඕස්ට්‍රේලියාවට ගහනකම් මට නිින්ද යන්නේ නෑ. චමරි අතපත්තු සිංහ රාජයා මේ ඉඟි කරන්නේ මීළඟ ලෝක කුසලානය ක්‍රීඩා කරන තුරුත් චමරි අතපත්තු සිංහ රාජයාගේ කුසලතා දායකත්වය ලබා දෙන බවයි. දුලිප් මෙන්ඩිස් හතර සීමාවට වේගයෙන්ම පන්දු යවන පිතිකරුවායි. පිත්තේ වේගය හෙවත් බැට් ස්පීඩ් එක අනුවයි. දුලිප්ලා අරවින්දලාමින් පසුපාදේ හුක් පුල් පාරවල් චමරි අතපත්තු තෝරගන්නේ නැහැ. සනත් ජයසූරියගේ මාවත තෝරාගත් චමරි මිඩ්ගට හරහා පාදයක් බිම තබා සොක් ස්ලිප් එක ගහන්නටත් ඒ වගේම ඉදිරියට පැන මිඩෝට උඩින් ගහන්නටත් කැමැත්තක් දක්වන අතර හැටිදිරි චමරි අතපත්තුගේ පිත්තේ ජව බලය දුලිප් මෙන්ඩිස්ගේ වගේ ටිකක් වැඩි වුණා නම් චමරි අතපත්තු වර්තමානයේ දෙවී යන බොහෝ පාරවල් හය සීමාව පසු කරන්නට තිබුණ බවත් ක්‍රිකට් ලෝ ඇතුළත කවයෙන් අසන්නට ලැබී. ශ්‍රී ලංකාව ජය ලැබූ අද දවසේ අවසන් වුණු පාකිස්තානයට එරෙහි T20 විශ්ව තරගාවලියේ තරග තුනේම ලකුණු අතරට පැමිණිය නායක චමරි අතපත්තු විතරක්මයි. දැන් චමරිට එරෙහිව ප්‍රතිවාදී ක්‍රීඩකාවන් මහා සැලැස්මක් සාදා ඇති නිසා චමරිගේ වරදින මුල්ම පාරින්ම චමරි කොටු කර ගැනීමක් දකින්නට ලැබෙනවා. නායක චමරි අතපත්තුගේ හදිසියත් මෙයට හේතුවක් වී තිබෙන බවයි ක්‍රිකට් ලෝකයේ ඇතුළත කවයෙන් දැන් අපට අසන්නට ලැබෙන්නේ. සුපිරි පිතිකරු චමරි අතපත්තුගේ මුළු නම අතපත්තු මුදියන්සිලාගේ චමරි ජයංගනී කුමාරි අතපත්තු. දැන් කුමාරි අතපත්තු කියලා කිව්වට එහෙම නැත්නම් ජයංගනී කියලා කිව්වහම කවුරුවත් දන්නේ නැහැ. කවුරුත් දන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ලෝක එකම සන්නාමය නායක චමරි අතපත්තු විදියටයි. චමරි අතපත්තු උපත ලබන්නේ 1990 දෙවෙනි මාසයේ 9 වෙනිදා. ඉතින් අපට වඩා හුඟක් වයස්ගත ක්‍රීඩිකාවක් තමයි අද චමරි අතපත්තු. අවුරුදු 37ටත් දැන් ටිකෙන් ටික කිට්ටු කර සිටින්නේ. සුපිරි චමරි අතපත්තු ICC ලෝක කාන්තා එක්දින අංක 1 තත්වයට පත් වුණු ලංකාවේ එකම ක්‍රීඩිකාව ලෙසත් හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම විදේශ ලීගයන්ට T20 ගැසූ පළමුවෙනි සහ එකම ලංකා ක්‍රීඩිකාව වන්නේ චමරි අතපත්තු. චමරි අතපත්තු උපත ලබන්නේ ගොකරැල්ල කුරුණෑගලෙහිදී. චමරි අතපත්තු දැන්ට නායකයා ලෙසත් කටයුතු කරනවා වමත් පිතිකරුවෙක්. ඒ වගේම දකුණතින් පිටදක පන්දු යවන්නයක් ලෙසත් චමරි කටයුතු කරනවා. චමරි ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ලෙස පෙම්බදින්නේ සනත් ජයසූරියගේ පිතිකරන විලාසයට චමරි අතපත්තු දක්වන කැමැත්ත නිසා 1996 දී. ඒ වගේම චමරි අතපත්තු කුඩා කාලයේදී කොල්ලෝ එක්ක දිගින් දිගටම ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් තරමක මඩු වේගයෙන් යොමු වන පන්දු වලට පහර දීමට මුල සිටම නිවසේ සිටම පුහුණුවක් ලබන ලද බවත් චමරි අතපත්තු පවසනවා. ඒ අනුව චමරි අතපත්තු ගොකරැල්ලේ කුරුණෑගලදී හය සමාජික තරගාවලි රැසකට කොල්ලොත් එක්ක ගිහිල්ලා එකට ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවායි කියලා චමරි අතපත්තු පවසලා තිබෙනවා. චමරි අතපත්තුගේ ළමා කාලය ඊතරම් සුන්දර වන්නේ නැහැ. චමරි අතපත්තුගේ තාත්තා මැරිලා චමරි අතපත්තු ඊටාම
දුකී දුක්ඛ ජීවිතයක් තමයි මුලින්ම ගත කළේ. ඒ වුණාට දිගටම කොල්ලොත් එක්ක ක්‍රිකට් ගසමින් හය සමාජික ක්‍රීඩා තරගාවලිය වලට දිගින් දිගටම එක්වෙනුයි චමරි ඉතාමත්ම විනෝදාත්මකව තමාගේ නීතිගත ක්‍රිකට් ජීවිතයට කලින් තමාගේ පෙර ක්‍රිකට් ජීවිතය පවත්වාගෙන ගියේ. චමරි අතපත්තු ලෝක ක්‍රිකට් කරලියට ඇතුළු වෙන්නේ අවුරුදු 19 දී ICC කාන්තා ලෝක කුසලානේ තරගාවලියට 2009 දී 2009 ලෝක කුසලාන තරගාවලියකින් තමයි චමරි අතපත්තු එළියට එන්නේ. ඒ වගේම 2011 දී ලෝක කුසලානේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඇය මුලින්ම ලකුණු 60ක් ලබා ගන්නවා. ඒ වගේම 2011 දීම අයර්ලන්තයට එරෙහිව ඔන්න චමරි අතපත්තු පළවෙනි 100 ගහනවා. ඒ වගේම 2013 දී එංගලන්තේ පරාජය කරමින් අප්සෙට් එකක් කරමින් වේගවත් ලකුණු 50ක් ලබා ගන්නවා චමරි අතපත්තු. සුපිරිපිතිකරු චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයට පත්වන්නේ 2014 දී. ඒ වගේම චමරි අතපත්තු විස්මිත ලෙස ඉහළ යන වසර ලෙස හඳුන්වා දෙන්න පුළුවන් 2017යි. 2017 ඒ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බ්‍රිස්ටල්හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 178ක් චමරි අතපත්තු ලබා ගන්නවා පන්දු 143කින්. මේක තමයි ලෝක කුසලානයක කාන්තා ක්‍රිකට් ප්‍රතිකරුවෙක් ලබාගත් දෙවෙනි දිගුම ඉනිම ලෙස සඳහන් වෙන්නේ. මෙහිදී ලංකා පිලේ ඉනිමේ මුළු ලකුණු වලින් 77%ක්ම ලබා ගන්නේ චමරි අතපත්තු. චමරි 2017 දී ලකුණු 178යි පන්දු 143කින්. නැවතත් මේ විස්කම 2024 දී චමරි අතපත්තු සිදු කරනවා. ඒ ලකුණු 195ක් ලබා ගනිමින් ඒ ලබා ගන්නේ නොදෙවි දකුණු අප්‍රිකාවට එරෙහිව නිතරම සුදු ජාතික රටවල සුද්ධියොන්ට වඩාගෙන ගසන පුරුද්දක් චමරි අතපත්තුගේ දකින්න ලැබෙනවා. මේ ඒ දෙවෙනි වතාව මේ වගේ ඊටමත්ම තඩි ඉනිමක් චමරි අතපත්තුගෙන් ලැබුණු එහිදී ලකුණු 302ක අති දැවැන්ත ඉලක්කයක් තමයි එක්දින තරගයේදී හඹා ගියේ. එය විජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කාන්තා පිලට එදා හැකි වුණා. ඒ වගේම ඒක තමයි ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ තනිදිල් තරග ඉතිහාසයේ තිබෙන හොඳම හඹායම ලෙස අදටත් එම ලෝක වාර්තාව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ සතුවයි පවතින්නේ. ඒ වගේම චමරි අතපත්තුගේ සුපිරි නායකත්වයත් සමගම අර්ජුන රණතුංග වගේම ඊටමත්ම දැඩි නායකයෙක් වන චමරි අතපත්තු තමාගේ අනිත් ජෝන් ක්‍රීඩිකාවන් නිසි ලෙස ගුණා කරත් බැඳ වගේ හරි විදියට මෙහෙවමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට විසඳුම් යතුර චමරි අතපත්තුම බවට පත්වමින් 2024 දී ආසියානු කුසලානයේ දිනා දීමට චමරි අතපත්තු නායකත්වය ලබා දෙනවා. ඒ වගේම T20 ලීග තරගාවලිය වලට චමරි අතපත්තු ඉදිරිපත් වී සිටිනවා. ඕස්ට්‍රේලියාවේ WBBL ලීගයට ඒ වගේම ඉන්දියාවේ WPI ලීගයට ඒ වගේම බටහිර ඉන්දියා කුදෙව්හි ගානා ඇමේසන් වොරියර්ස් පිළෙහි නායකත්වය දරන්නේ චමරි අතපත්තුයි. එමගින් නායක චමරි අතපත්තුට සුපිරි මුදලක් උපයා ගැනීමටත් දැන් වරම් ලැබී තිබෙනවා. ලොව එක්දින පිටිකරුවන් අතර චමරි අතපත්තු අංක 1 වුණා. මේ සුපිරි අත්දැකීමක් වුණා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට. ඒ වගේම 2023 දී තමයි ICC කාන්තා එක්දින පිටිකරු කිරුළ
චමරි අතපත්තුවන් දිනාගන්නේ 2023 දී ICC කාන්තාව එක්දින සුපිරිම පිටිකරු කිරුලයි මේ විදියට ලබාගෙන තිබෙන්නේ. ඒ වගේම චමරි අතපත්තු සියයව කීයක් ගහලා තියෙනවද? දැනට එක්දින සියයව 9ක් චමරි අතපත්තු ලබාගෙන තිබෙනවා. ඒ වගේම චමරි අතපත්තුට මහා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද ලොකු අනුබලයක් ලැබෙන්නේ 2023 සිඩ්නි ක්‍රිකට් පිටියේ එක පැත්තක්ම මේ වපාට වීමට වෙන් කරන පැත්තක්ම චමරි බේලෙස නම් කරමින් නායක චමරි අතපත්තුට සුපිරිම ගරුත්වය පුදන්නට ඒ රටවලින් ද කටයුතු කර තිබෙන ආකාරය දකින්නට ලැබෙනවා.